නිල් දියමන්තිය සහ මීදුමෙන් වැසුණු රාක්ෂ දූපත. ඈත අතීතයේ මහා සාගරය මැද හිරෝකි කියලා හරිම ලස්සන දීවර ගම්මානයක් තිබුණා. මේ ගමේ මිනිස්සු ජීවත් වුණේ හරිම සාමකාමීව. හැබැයි ඒ හැමෝගෙම හිතේ එක ලොකු බයක් තිබුණා. ඒ තමයි හිරෝකි වෙරළට සැතපුම් 100 ගණනක් ඈතින් කළු මීදුමෙන් වැහිලා තියෙන අකුමා ජිමා නැත්නම් රාක්ෂ දූපත. ගමේ වැඩිහිටියෝ කියන විදියට ඒ දූපතට වැරදිලාවත් යන කෙනෙක් ආපහු වෙන්නේ නැහැ. ඒ දූපතේ ඉන්නේ අඩි 30-40ක් උස ඇස් වලින් ගිනි පිට වෙන මිනිසුන්ව අමුවෙන් කන දරුණු රාක්ෂයෙක්. ඒ කවදාවත් ඔය දූපත පැත්තට ඔරුව හරවන්න එපා කියලා ගමේ හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ පුතාට අවවාද කළා. මේ ගමේ හිටියා කෙන්ජි කියලා අවුරුදු 18ක විතර තරුණයෙක්. කෙන්ජි අනිත් අයට වඩා ටිකක් වෙනස්. එයා හැම වෙලේම හිතුවේ ඇයි ඒ දූපතේ අය මෙච්චර දරුණු? ඇත්තටම එහෙ මොකද වෙන්නේ කියලා. කෙන්ජිගේ අම්මා සුමිකෝ ගොඩක් කාලෙක ඉඳන් අසනීපෙන් හිටියේ. ඇවිද ගන්නවත් බැරුව ඇඳටම වෙලා හිටපු අම්මව සනීප කරන්න ගමේ කිසිම වෙදකමකට බැරි වුණා. දවසක් ගමේ හිටපු නාකිම වෙද මහතා කෙන්ජිට මෙහෙම කිව්වා. පුතේ, උඹේ අම්මව බේරගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි අර රාක්ෂ දූපතේ මැද තියෙන රත්තරන් විල අයිනේ තියෙන දිව්‍යමය නිල් දියමන්තිය. ඒ දියමන්තියෙන් උදේ පාන්දර වැහෙන පිනිබිඳුවක් අම්මගේ දිවට තිබ්බොත් අම්මා සනීප වෙයි. ඒත් ඒක ගන්න යනවා කියන්නේ මරණයට අතවනනවා වගේ වැඩක්. කෙන්ජි තීරණය කළා තමන්ගේ අම්මා වෙනුවෙන් ඔහු ඕනෑම අවදානමක් ගන්න ලෑස්ති වුණා. ගමේ අය කෑ ගහද්දි එපා යන්න කියලා වද වෙද්දි කෙන්ජි තමන්ගේ පුංචි ඔරුවට වතුරයි කෑමයි ටිකක් පුරවාගෙන රෑ ජාමයේම මුහුදට ඇතුළු වුණා. මුහුද හරිම රළුයි. රළ ගෙඩි මහා කඳු වගේ නැගලා ඔරුව පෙරලන්න හැදුවා. හැබැයි කෙන්ජිට තිබුණේ පුදුම හයියක්. දවස් දෙකක් මුහුදේ අතරමං වෙලා හිටපු කෙන්ජිට තුන්වෙනි දවසේ පාන්දර අමුතුම දර්ශනයක් පෙනුණා. ඒ තමයි මීදුමෙන් වැහුණු රාක්ෂ දූපත. ඔහු දූපතේ වෙරළට කිට්ටු කරද්දිම දැක්කා ඒ වෙරළේ වැලි හරිම අමුතුයි. ඒ වැලි රිදී පාටින් දිලිසෙනවා. හැබැයි මුළු දූපතම කළු වලාකුළකින් වැහිලායි තිබුණේ. ඔහු වෙරළට ගොඩ බැස්ස ගමන්ම පොළව දෙදරන්න ගත්තා. බුම් 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 මහා අඩි ශබ්දයක් ඇහුණා. එක පාරටම ගස් අතරින් අඩි 20ක් විතර උස ඇඟ පුරාම තද කොළ පාට කොරපතු තියෙන ඔළුවේ අන්දෙඩක් තියෙන මහා රාක්ෂයෙක් මතුවුණා. කවුද මගේ දූපතට අවසර නැතුව ආපුනේ කුහුඹියෙක් වගේ මිනිස්සයා? රාක්ෂයා ගොරෝසු හඬින් ගර්ජනා කළා. කෙන්ජි බය වුණේ නැහැ. එයා දන්නවා බය වුණොත් එයා ඉවරයි කියලා. එයා කෙලින්ම රාක්ෂයාගේ ඇස් දිහා බලලා කිව්වා, මගේ නම කෙන්ජි. මම ආවේ ඔබත් එක්ක සටන් කරන්න නෙවෙයි. මම ආවේ මගේ අසනීප වුණු අම්මව බේරගන්න නිල් දියමන්තියෙන් පිනිබිඳුවක් ඉල්ලගන්න. රාක්ෂයා පුදුම වුණා. එයා මීට කරින් දැකලා තිබුණේ මිනිස්සුયો එයා දැක්කම කෑ ගහලා දුවනවා නැත්නම් හීවලින් විදිනවා. උඹ දන්නවද මම කවුද කියලා? මම තමයි ගෝරෝ, මේ දූපතේ රජා. මම උඹව දැන්ම කන්න පුළුවන්. කෙන්ජි hina වුණා. ඔබ මාව කෑවොත් ඔබට ලැබෙන්නේ එක වේලක කෑමක් විතරයි. හැබැයි මාව ජීවත් කරවලා මට උදව් කළොත් මට පුළුවන් ඔබට මීට වඩා ලොකු දෙයක් දෙන්න. ගෝරෝ රාක්ෂයාට කුතුහලයක් ඇති වුණා. මොකක්ද උඹ මට දෙන්නේ? මම එනකොට දැක්කා මේ දූපතේ තියෙන්නේ ඔක්කොම විසපලතුරු ගස්. ඒකයි ඔබලා හැම වෙලියෙම තරහෙන් ඉන්නේ. මම අපේ ගමේ තියෙන මිහිරි අඹ, දොඩම් සහ එළවලු මේ දූපතේ වවන්න කියලා දෙන්නම්. එතකොට ඔබට මිනිස්සුන්ව කන්න ඕනි වෙන්නේ නැහැ, කෙන්ජි කිව්වා. ගෝරෝ රාක්ෂයා කල්පනා කළා. ඇත්තටම මේ රාක්ෂයන්ට ඕන වෙලා තිබුණේ සාමකාමීව ඉන්න. ඒත් හැමෝම ඔවුන්ට බය වුණ නිසා ඔවුන් තනි වෙලයි හිටියේ. හොඳයි, ගෝරෝ කිව්වා. මම උඹට සතියක් කල් දෙන්නම්. උඹට පුරුවන් නම් මේ කළු පොළවේ පළතුරු වවන්න මම උඹට දියමන්තිය දෙන්නම්. හැබැයි බැරි වුණොත් උඹ මගේ රෑ කෑම වේල වෙනවා. කෙන්ජි වැඩ පටන් ගත්තා. එයා තමන්ගේ උරුවේ තිබුණු බීජ වර්ග අරගෙන රාක්ෂයන්ටත් උදව් කරගන්න කියලා දුන්නා. මුලදී රාක්ෂයෝ බීජ වවන්න දන්නේ නැතුව පස් යට නිදාගත්තා.
කෙන්ජි ඉවසීමෙන් ඔවුන්ට කියල දුන්න පස් කොටන්නේ කොහොමද වතුර දාන්නේ කොහොමද කියලා. ටික දවසක් යද්දී රාක්ෂියෝ කෙන්ජිට හරිම ආදරේ වුණා. ඔවුන් තීරුම් ගත්තා මිනිස්සුયો කියන්නේ සතුරෝ නෙවෙයි කියලා. රාක්ෂියෝ කෙන්ජිට කතා කරන්න සින්දු කියන්නේ ඉගෙන ගත්තා. දූපතේ තිබුණු අර කළු මීදුම ටික ටික නැති වෙලා හිරු එළිය වැටෙන්න ගත්තා. මොකද දූපතේ කළු මීදුම ඇති වෙලා තිබුණේ රාක්ෂයන්ගේ හදවත්වල තිබුණු කේන්තිය නිසායි. දැන් ඔවුන් සතුටින් ඉන්න නිසා මීදුම පහව ගියා. සතියක් යද්දී දූපත මැද ලස්සන පළතුරු වත්තක් හදුනා. ගෝරෝ රාක්ෂයා පළමු වතාවට පැණි රස අඹ ගෙඩියක් කෑවා. අම්මෝ මේක මාර රහයිනේ. මම මෙච්චර කාලයක් මිනිස්සුන්ව කෑවේ මොකටද කියලා හිතෙනවා. ගෝරෝ සතුටින් පැන්නා. පොරොන්දු වුණු විදියටම ගෝරෝ කෙන්ජිව දූපතේ මැද තියෙන රහස් ගුහාවකට එක්කගෙන ගියා. ඒ ගුහාව ඇතුලේ මහා රත්තරන් විලක් තිබුණා. ඒ විල මැද විශාල නිල් පාට දියමන්තියක් හඳ වගේ බැබලෙනවා. මෙන්න කෙන්ජි, උඹේ අම්මා වෙනුවෙන් පිණි බිඳුවක් ගනින්, ගෝරෝ කිව්වා. කෙන්ජි පුංචි වීදුරු බෝතලයකට දියමන්තියෙන් වැටුණු දිව්‍යමය පිණි බිඳුව එකතු කරගත්තා. හැබැයි ඔහුට දැන් ගමට යන්න දුකයි. මොකද රාක්ෂයෝ දැන් ඔහුගේ හොඳම යාළුවෝ වෙලා. ඔබලා දැන් තනියම නෙවෙයි. මම ගිහින් ගමේ අයට ඇත්ත කියන්නම්. අපි හැමෝම එකතු වෙලා ජීවත් වෙමු. කෙන්ජි පොරොන්දු වුණා. කෙන්ජි ආපහු ගමට යන්න ලෑස්ති වුණා. හැබැයි මෙදා පාර ඔහු ගියේ පුංචි ඔරුවක නෙවෙයි. ගෝරෝ රාක්ෂයා ඔහුගේ විශාලතම පියාඹන පක්ෂියාව කෙන්ජිට දුන්නා. ඒ පක්ෂියාගේ පිටේ නැගලා කෙන්ජි විනාඩි කිහිපයකින් ගමට ආවා. ගමේ අය බය වුණා මහා පක්ෂියෙක් එනවා දැකලා. හැබැයි කෙන්ජි බැහැලා වෙච්ච දේ කිව්වම හැමෝම පුදුම වුණා. කෙන්ජි ඉක්මනින්ම ගිහින් අම්මට අර පිණි බිඳුව පෙව්වා. තත්පර කිහිපයකින්ම අම්මා ඇස් ඇරලා බලලා ඇඳෙන් නැගිටලා කෙන්ජිව බදාගත්තා. මුළු ගමම සතුටින් පිරී ගියා. එදා ඉඳන් රාක්ෂ දූපත කියන නම මිතුරු දූපත කියලා වෙනස් වුණා. ගමේ මිනිස්සු දූපතට ගිහින් රාක්ෂයන්ට කෑම උයන්න කියලා දුන්නා. රාක්ෂයෝ මිනිස්සුන්ට මුහුදේ ගිලෙන්න යනකොට බේරගන්න උදව් කළා. සියලුම දෙනා සතුටින් ජීවත් වුණා.